ඕකේ ගන්න. ආයිබෝන්. අද අපි යන්නේ කතරගම. හරියට දැන් වෙලාව ගන්නේ 45යි. කතරගම වදින්න යන්න අපි පාන්දර 4 පූජාවට තමයි මේ යන්නේ. මත්තලට ගිහිල්ලා මත්තලින් කතරගමට යන්න. වැලිපැන්න පහුවෙලා දැන් මේ තව මාතරට අපි ඉක්ටු කරලා ඉන්නේ කිලෝමීටර් 16ක් වගේ තමයි මාතරට තියෙන්නේ. අපි වැලිපැන්නෙන් කෝපි එකක් එහෙම බීලා අපි මේ කතරගමට යන ගමන් කතරගම දෙවි පිහිටෙන් කියලා අපි ඉතින් පරිස්සමෙන් යනවා. ඉස්සරහට කියලා බලමු මොකද වෙන්නේ කියලා. ජය වේවා. යහතින් දිවස් කරුණා කර බලා වදාරන සිද්ධාස්කන්ධ නාමෝ බලක්කිත අපි වරු වැඩක් සෙට් උඩ මායික්යක් කියා කියනවා මොකක්ද එනෝ යන්න හරි මම හිතුවේ එහා පැත්තෙන් එන එකක් කියලා. ඒකටම 150 ගා. ඌ ආතල්ලි කියනවා. සෙට් උන කොහෙන් හරි දාලා 3-4 දෙනෙක් බලාගෙන හිටියා. පල්ලමක් එක තියෙන තැනකින් දාලා තිබ්බේ කොහෙන් හරි. බලවේ ගංගාවට කුරුම් ගංගාවට කාර්තිකෝත්සවයට යහතින් දිවස් කරුණා කර බලා වදාරන සිද්ධාස්කන්ධ නාමෝ පලක්ෂිත කතරගම පාපකේ ධන වැරදි නොදන වැරදි අත වැරදි සිත වැරදි කට වැරදි කෝටියක් ඇත දූරින් තුරු කොට සර්ව ආරක්ෂාව කත කරන්න ඕනේ. Rumah පැහැදිලි නේ. අඬනවා දුන්න. කිරි වෙහෙර දිලයි ගෞතම බුදු රැස් විහිදාගෙන දෙව් බඹුන් වඩේ පොළොවට මුදුනත් දී වැදගෙන සංසාර වන්දනාවට මහසෙවුරු පොදාගෙන පාරමී පුරයි හිරු උත්තම නිවන් පතාගෙන පස්සාන්දාසකට කල්පාන්තිරයකට කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන්දුවට මඩන්දුවට මැණික් ගංගාවට වැඩිහිටි කන්දට යහතින් දිවස් කරුණා කර බලා වදාරන සිද්ධාස්කන්ධ නාමෝ බලක්කිත කතරගම අද වහන්සේ බැදකින්නට ජනී ජනයා තුළ සෝතවුන් අවුල් කියවුල් නැත්නම් ධූරි අපි සියලුම දෙනා වාසනාවන්තයි කියලා. මොකද අපිට කතරගම දේවාලයට මුලින්ම ගිහිල්ලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය අපිට නිතින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒක නිසා අපි හරිම වාසනාවන්තයි මේ හිමිදිරි උදෑසන කතරගම දෙවියන්ගේ පූජා කරලා අපේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඒ සියලු කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි සියලු දෙනාට ප්‍රාර්ථනා කරා. එහෙනම් සියලු දෙනාට ජය වේවා.